안녕하세요 여러분. සුබ දවසක් වේවා හැමෝටම. කොරියන් ස්ටඩි විත් පමොත්යා මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කොරියන් ස්ටඩි විත් පමොත්යා YouTube channel එකෙන් ඔයාලා හමුවට එන මම ටෙෂාදි පමොත්යා. කොරියානු භාෂාව ඉගෙන ගන්න කැමති, ඒ වගේම කොරියානු සිහිනය හැබෑ කරගන්න මහන්සි වෙන ඔයාලා හැමෝටම වැදගත් වෙන වචන මාලාවක් අරගෙන තමයි මම අද ආවේ. එහෙනම් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකෙන් ඉගෙන ගන්න වචන මොනවද කියලා බලමු. ජිකොප්. ජිකොප් කියලා කියන්නේ කොරියානු භාෂාවෙන් රැකියාවලට. දැන් අපි බලමු කොරියානු භාෂාවෙන් රැකියාවලට කියන නම් මොනවද කියලා. 학생. 학생. ශිෂ්‍යයා. 선생님. 선생님. ගුරුවරයා. 회사원. 회사원. कार्यालय सेवकया. 근로자. 근로자. 감가루와. 경찰관. 경찰관. 폴리스 නිලධාරියා. 소방관. 소방관. 기니 නිවන බටයා. 공무원. 공무원. රජයේ සේවකයා. 첨부원. 첨부원. ලිපිකරු. 의사. 의사. වෛද්‍යවරයා. 간호사. 간호사. හෙදිය. 요리사. 요리사. සූපවේදියා. 운전기사. 운전기사. රියදුරු. 기술자. 기술자. 인지네රුවා. 먹수. 먹수. වඩු කාර්මිකයා. 농부. 농부. ගෝවියා. ඕබු. ඕබු. දීවරයා. මීළඟට අපි ඉගෙන ගන්නේ චංසු. චංසු කියලා කියන්නේ කොරියානු භාෂාවෙන් ස්ථානවලට. ඉතින් අපි දැන් බලමු ස්ථානවලට කොරියානු භාෂාවෙන් කියන්නේ මොනවද කියලා. 여기. 여기. මෙතන. 저기. 저기. අතන. 거기. 거기. ඔතන. 어디. 어디. කොහෙද. 회사. 회사. ආයතනය. 사무실. 사무실. कार्यालय. 화장실. 화장실. වැසිකිළිය. 식당. 식당. ආපනශාලාව. 집. 집. නිවස. 기숙사. 기숙사. නවාතැන. 세탁소. 세탁소. රෙදි සෝදන ස්ථානය. 미용실. 미용실. 바බර් සාප්පුව. 시장. 시장. පොළ. 마트. 마트. වෙළඳසැල. 편의점. 편의점. කුඩා වෙළඳසැල. 슈퍼마켓. 슈퍼마켓. සුපිරි වෙළඳසැල. ඉතින් ඔන්න මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ කොරියානු භාෂා වචන මාලාවේ පළවෙනි කොටස. අද අපි ඉගෙන ගත්තා කොරියානු භාෂාවෙන් රැකියාවලට සහ ස්ථානවලට කියන නම් මොනවද කියලා. කොරියානු භාෂා වචන මාලාවේ part 2 අරගෙන අලුත් වීඩියෝ එකකින් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මේ වෙනතෙක් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.